අද වෙනකොට ඩිජිටල් සංනිවේදනය කියන කාරණාව ගත්තාම ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙනවා. අපි දැක්ක මේ ළඟදී නේපාලෙ වෙච්ච උද්ඝෝෂණය. සෝෂල් මීඩියා වාරණයක්, తాවකාලික වාරණයක් එක්ක රජයක් පෙරළුණා. ඊටත් අමතරව අපි දන්නවා විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ USA ඇමරිකාව වගේ රටවල්වල ආණ්ඩු පෙරලීමට අලුත් ආණ්ඩු සෑදීමට යම් මතයක් ගේීමට මේ සමාජ මාධ්‍ය කියන එක විශාල දෙයක් කරලා තියෙනවා. ඒතර සමාජ මාධ්‍ය ගත්තාම අපේ ජීවිතේ ඉතාම අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් Facebook, Instagram, Twitter, TikTok, YouTube ඔය කියන ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ගත්තොත් අපේ ජීවිතේ අත්‍යවශ්‍ය අපිට ඉතාමත් ඕනෙම කරන දෙයක් වෙලා තියෙනවා. ඒතර මේ සමාජ මාධ්‍ය කියන එක පාවිච්චි කරන්නේ බොහෝ දුරට තමන්ව ප්‍රකාශ කිරීමට සහ අදහස් බෙදා ගැනීමට, තවත් සමහර ව්‍යාපාරික කටයුතු කිරීමට, ඔය වගේ විවිධාකාර වූ කාරණාවන් සම්බන්ධයෙන් මේ සමාජ මාධ්‍ය කියන එක පාවිච්චි කරනවා. ඒතර ඒකත් එක්ක පැන නගින අනිත් ප්‍රශ්නේ තමයි මේ සමාජ මාධ්‍යවල ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම සහ එම ව්‍යාජ ගිණුම් භාවිතාවෙන් විවිධාකාර අකටයුතුකම් එහෙම නැත්නම් අපරාධමය ක්‍රියාවන් සිද්ධ කිරීම. දැන් ලංකාවේ ගත්තොත් එහෙම සර්ට් ආයතනයේ දත් අරන් බැලුවොත් එහෙම 2023 21 ඉඳලා 23 වගේ වෙනකන් අවුරුදු වල වැඩිම වාර්තාවක් සිද්ධ වෙන්නේ මේ සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදුවෙන ක්‍රියාවන්. අනිත් ඒවාට සාපේක්ෂව අතිශය විශාල ප්‍රමාණයක් මේ සමාජ මාධ්‍ය ආශ්‍රිත ක්‍රියාවන් වාර්තා වෙනවා. ඒකට හේතුවක් විදිහට දකිනවා මේ ශ්‍රී ලංකාවේ බොහෝ මිනිස්සු මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා සිදු කරන යම් වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් තියෙන නීතිමය ප්‍රතිවිපාක, නීතිමය තත්ත්වය සහ ඒකට තියෙන දඬුවම් ගැන නිසි අවබෝධයක් ලබා නොතිබීම. එතකොට දැන් ලංකාව ගත්තොත් එහෙනම් ලංකාවේ යම් නීතීන් තුලින් මෙවැනි ක්‍රියාවන් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. ඊටත් අමතරව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් අපේ ආරක්ෂක අංශ මෙවැනි පුද්ගලයන්ව හොයාගෙන ඔන්න නීතිය ඉදිරියට ගෙනීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝයෙන් අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුලේ තියෙන ව්‍යාජ ගිණුම් සහ ඒවා භාවිතා කරලා කරන විවිධාකාර අකටයුතුකම් නැත්නම් අපරාධමය දේවල්. ඒතර ඒ අපරාධමය දේවල් ආශ්‍රිතව තියෙන නීතිමය පසුබිම, සමාජීය පසුබිම සහ තාක්ෂණික පසුබිම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒත් එක්ක මේ වීඩියෝ එකේ ටාගට් ගෲප් එක වෙන්නේ සමාජ මාධ්‍යයේ ෆේක් ප්‍රොෆයිල්ස් හරහා ෆේක් ප්‍රොෆයිල්ස් හරහා සිද්ධ වෙන විවිධාකාර ක්‍රියාවන්ට ලක් වෙන වින්දිත පාර්ශවය සහ මෙවැනි ක්‍රියාවන් සිද්ධ කරන පාර්ශවය කියන පාර්ශව දෙකම ටාගට් ගෲප් එකක් විදිහට මම මේ වීඩියෝ එකේදී ගන්නවා. මොකද බොහෝ දුරට ලංකාවේ අති විශාල ප්‍රමාණයක් මේ ෆේක් ප්‍රොෆයිල් මේන්ටේන් කරනවා. සමාජ මාධ්‍ය ඇතුලේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරන ප්‍රධාන ස්වරූප කීපයක් තියෙනවා. එකක් තමයි වෙනත් පුද්ගලයන්ගේ ඡායාරූප නම් තොරතුරු පාවිච්චි කරලා ව්‍යාජ ප්‍රොෆයිල් එකක් හදනවා. ඒ කියන්නේ වෙනත් පුද්ගලයෙක් විදිහට පෙනී ඉන්න හදනවා. තවත් සමහරු ප්‍රසිද්ධ පුද්ගලයන් නම් භාවිතා කරලා ව්‍යාජ ගිණුම් නිර්මාණය කරලා තමාට යම්කිසි පිරිසක් ආකර්ෂණය කරගන්න හදනවා. තවත් සමහරු ව්‍යාපාරික ව්‍යාජ ගිණුම් නිර්මාණය කරනවා. මේක බොහෝ දුරට සිද්ධ වෙනවා ව්‍යාජ ගිණුම් හරහා තමන්ට අවශ්‍ය පුද්ගලයන්ට යම්කිසි පීඩාවක් සිද්ධ කිරීම හෝ හිරියාරයක් සිද්ධ කිරීම. බොහෝ දුරට සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාව. يعني ෆේක් ප්‍රොෆයිල් එකක් හදන්න මූලිකම අවශ්‍යතාවයක් වෙලා තියෙනවා වාර්තා වෙන සිද්ධියත් එක්ක තමන්ට යම්කිසි පුද්ගලයෙක් අරමුණු කරගෙන ඒ පුද්ගලයාට පීඩා කිරීම හෝ හිරිහැර කිරීම. ඉතින් අපි බලමු මේකට තියෙන නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා ලංකාවේ පරිගණක අපරාධ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත. ඒතර ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ වලට එරෙහිව ආරක්ෂාව සපයන ප්‍රධානම
පනත තමයි මේක. ඊට අමතරව අපිට තියෙනවා online safety act එක. ඊටත් අමතරව personal data protection act එක. ඔය වගේ අපිට පනත් කීපයක් තිබුණා ව්‍යාජ ප්‍රොෆයිල් එකක් ව්‍යාජ ගිණුමක් සමාජ මාධ්‍ය ඇතුළේ ව්‍යාජ ගිණුමක් සෑදීම කියන කාරණාව ටික කරගෙන ඒක වැරදි ක්‍රියාවක් විදිහට සලකලා නැහැ. හැබැයි ඔය අපි හදාගන්න ෆේක් ප්‍රොෆයිල් එක ඒ ෆේක් ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා කරන විවිධාකාර ක්‍රියාවන් ආශ්‍රයෙන් අපිට ඒක ඒක යම්කිසි නීතියකට නතු කරගන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි මේ ෆේක් ප්‍රොෆයිල් එකක් සෑදීම කියන එක මූලිකවම මේක අපරාධයක් විදිහට සලකන්නේ නැහැ. අපි ගත්තොත් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මේ පනතේ වගන්ති 18 මේ වගන්ති 18 කතා කරනවා අනවසර අන්තර්ගත ප්‍රකාශනය. ඒතර මේකේ කතා කරන විදිහට ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත මේක ලංකාවේ ඉන්න පුද්ගලයෙක්ම වෙන්න ඕනේ නැහැ. ලංකාවේ පිට ඉන්න පුද්ගලයෙක් වුණත් වෙන්න පුළුවන්. පිටත ඕනෑම පුද්ගලයෙකු මාර්ගගත ගෙනුමක් කරහා වංචා කරන්නේ නම් ඔන්ලයින් ප්ලැට්ෆෝම් ඔන්ලයින් account එකක් කරා වංචා කරන්නේ නම් කරන්නේ වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම. අන්න ඔතනදී අපිට ගන්න පුළුවන් අර ෆේක් ප්‍රොෆයිල් එකක් හදන්නේ වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම. ඒතර වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී ඉඳලා යම් කිසි වංචාවක් සිද්ධ කරනවා නම් මේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ සෙක්ෂන් 18 කියන එක යටතේ එයාව වරදකාරයෙක් කරගන්න පුළුවන්. ඔන්න ওই විදිහට තමයි අපේ නීතිය හැඩගැහිලා තියෙන්නේ. කරන ක්‍රියාව ආශ්‍රයෙන් කියන්නේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා ඒ ප්‍රොෆයිල් එක පාවිච්චි කිරීමේ අරමුණු ටික අපි වෙන් කරලා ගත්තොත් ඒ එක් එක් ක්‍රියාවන් වලට අපිට වැරදි ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව සෙක්ෂන් 20 සෙක්ෂන් 20 මේ ෆේක් ප්‍රොෆයිල් එකක් පාවිච්චි කරලා සිද්ධ කරන ක්‍රියාවන්ගේ වැරද්දක් අපි කතා කරනවා. ඒතර මේකෙදි කතා කරන්නේ හිරිහැර සිදු කිරීම සඳහා ප්‍රකාශ sannivedanaya කිරීම ආදිය. ඒතර මේකෙදි ඉලක්කගත තැනත්තා විදිහට සලකන යම් පුද්ගලයෙක්ට හිරිහැරයක් කිරීමේ චේතනාවෙන් එතන හිරිහැරයක් කිරීමේ චේතනාවෙන් යම් කිසි තොරතුරු පළ කිරීමක් සිද්ධ කරනවා නම් ඒක වැරදි කියලා මේකේ කියනවා. ඒතර මේකේ නිදර්ශනයක් දීලා තියෙනවා. ඔන්න x සහ y කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට x සහ y අතර මීට පෙර සම්බන්ධයක් පැවතිලා තියෙනවා. හැබැයි දැන් ඒ සම්බන්ධේ නැහැ. ඔය 20 අපි 20 වෙනි වගන්තිය ගැන පොඩි පැහැදිලි කිරීමක්. එතකොට y ට හිරිහැර කිරීමේ අදහසයි. XY සම්බන්ධයක් තිබිලා තියෙනවා දැන් ඒක නැහැ. ඒතර y ට හිරිහැර කිරීමේ අදහසෙන් වෙනත් තැනත්තන්ට y හඳුනා ගැනීමේ පහසුකම් සලසමින්. ඒතර අනිත් අයටත් මේ y කවුද කියලා එක හඳුනා ගන්න ලේසි වෙන්න y සම්බන්ධ කර ගැනීමට හැකිවන පරිදි y ගේ ඡායාරූප හෝ පෞද්ගලික ජංගම දුරකථන අංකය අතුලත් කරමින් x විසින් සමාජ මාධ්‍ය වේදිකාවක පළ කිරීමක් ලියනු ලබයි. මේක අපි දකිනවා බොහෝ දුරට සිද්ධ වෙන ක්‍රියාවක්. හැබැයි මේකේ තියෙන නීතිමය පසුබිම ගැන මිනිස්සු දනුවත් නැහැ. ඔන්න මෙතනදී අපි පැහැදිලි මෙන්න මේ වගේ සිද්ධියකට මොකද්ද තියෙන නීතිය කියන්නේ. නාදුනන තැනැත්තන්ගෙන් ලිංගික කටයුතු වලට එක්වෙන ලෙසට යෝජනා කරමින් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ සේවාව හරහා කෙටි පණිවිඩ ලැබෙන අතර එමගින් y හිරිහැරයටපත් වේ. මේ පළ කිරීමට අදාළව මේ වගන්තිය යටතේ x වර්ධට වාදකරු වේ. ඒතර මේ වගේ ක්‍රියාවන් බොහෝ දුරට සමාජ මාධ්‍ය ඇතුළත සිද්ධ වෙනවා. ඒතර තවදුරටත් කෙනෙක් මේ වගේ ක්‍රියාවක් කරොත් මේක නීතියෙන් වැරදි ඒ වරදකාරයෙක් කියලා දැන් අපි දන්නවා. ඒතර මේකේ තව නිදර්ශනයක් දීලා තියෙනවා. x හා y අතර මින් පෙර සම්බන්ධයක් පැවතෙද කලින් වගේමයි x y අතර සම්බන්ධයක් තිබුණා. දැන් ඒ සම්බන්ධය නැහැ. y විසින් පෞද්ගලික ලෙස තබාගත යුතු බවට සාධාරණ ලෙස අපේක්ෂා කරනු ලැබිය හැකියි. දැන් සමහර දේවල් තියෙනවා පබ්ලික්ලි අපි එළියට දාන්නේ. දැන් Facebook එකට අපි හැම ෆොටෝ එකම දාන්නේ. අපි දාන යම් ප්‍රමාණයක් නෙමෙයි. අපි සමහරව පෞද්ගලිකව තියාගන්න. ඒක අනිත් කෙනෙක් දැනගන්න ඕනේ නැහැ කියලා. අන්න ඒ වගේ තමා ළඟ විතරක් තිබිය යුතු බවට සාධාරණ ලෙස අපේක්ෂා කරන්න පුළුවන් දෙයක්. එක් අන්තකයේ ඇති
y ගේ ඡායාරූපයක්. x ළඟ තියෙනවා y ගේ ඡායාරූපයක්. y හිතනවා ඒක වෙනත් පුද්ගලයෙකු දැනගත යුතු නැහැ. තමන්ගේ පෞද්ගලික ලෙස තියාගන්න ඕන එකක් කියලා. අන්න එහෙම එකක් x විසින් පළ කරනු ලබනවා. ඒ පළ කිරීමට අදාළව මේ වගන්ති යටතේ x වර්ධයට වර්ධකරුවෙක් ගොඩක් වෙලාට ඔක සිද්ධ වෙනවා. අපි ගත්තොත් ගෑනුලා පිටින් ළමයි යම් සම්බන්ධතාවයන් පවත්වා ගන්නවා. ඊට සම්බන්ධතාවයේ බිඳ වැටුණාට පස්සේ බොහෝ දුරට අර පිරිමි පාර්ශවයේ විසින් අර කාන්තා පාර්ශවයට ටිකක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන් විදිහේ පින්තූර පළ කරනවා. ඒකට ඒ වගේ ක්‍රියාවක් මේ 20 වගන්ති යටතේ වරදක් කියලා අංක 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රම වලට සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒතර තවදුරටත් මේ වගේ ක්‍රියාවක් අපි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඊට අමතරව අපිට තව තියෙන එකක් තමයි 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත. ඒතර මේකෙදි බොහෝ දුරට තමන්ගේ පෞද්ගලික දත්ත කොහොමද ආරක්ෂා කරන්න කියන එක ගැන පොඩි රෙගියුලේෂන්ස් වගේක් දීලා තියෙනවා. ඒතර ඒක ඔයාගේ දත්ත කොහොමද තියෙන්න ඕනේ, අපි දත්ත ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට දෙනකොට යාලා ඒවට කොහොමද රියැක්ට් කරන්න ඕනේ කියන එක ගැන විස්තරයක් තියෙනවා. මම යෝජනා කරනවා ඔයාලට මේ අපි කතා කරන පනත් ටිකක් කියවන්න කියලා. ඒතකොට ඔයාලට මේ පිළිබඳ දැනුම තවදුරටත් පුළුල් වෙනවා. ඊට අමතරව අපිට තියෙන එකක් තමයි දණ්ඩ නීති සංග්‍රහය. ඒතකොට දණ්ඩ නීති සංග්‍රහය අපි ගත්තොත් බැලූ බැලමට සයිබර් අපරාධ වලට සම්බන්ධයක් නැහැ. සාමාන්‍ය අපි දකින එදිනදා වෙන අපරාධ වලට තමයි දණ්ඩ නීති සංග්‍රහය අදාළ වෙන්නේ. හැබැයි දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන මේ කියන වැරදි වලට ඒක කරන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ඇතුලේ වුණත් දණ්ඩ නීති සංග්‍රහය අතුලත් කරගන්න පුළුවන් අපිට. ඒතර ඒකේ සෙක්ෂන් 398 399 වංචා කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අපිට අතුලත් කරන්න පුළුවන්. ඊට අමතරව 483 486 වගන්ති යටතේ සමාජ මාධ්‍ය මේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන තර්ජනය බිය ගැන්වීම ඔය වගේ බිය ගැන්වීමේ පණිවිඩය යැවීම වගේ දේවල් 483 486 වගන්ති යටතේ වැරදි. ඒතර ගොඩක් වෙලාට මේක සිද්ධ වෙන ෆේක් ප්‍රොෆයිල් එකක් කරා. ඊට අමතරව 345 කතා කරනවා sexual harassments ගැන. ඒතර sexual harassments කරන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් ඇතුළේ වුණත් අපිට දණ්ඩ නීති සංග්‍රහය යොදා ගන්න පුළුවන් එම පුද්ගලයා වර්ධකාරයෙක් කරන්න. ඊට අමතරව තියෙන එකක් තමයි 291 A සහ 291 B ගැන ආගම් වලට අපහාස කිරීමේ චෝදනාව. ඒතර ගොඩක් වෙලාට අපි දකින ඔය ෆේක් ප්‍රොෆයිල් හදලා ආගමික තමන් එක ආගමක ඉන්නවනම් වෙනත් ආගමක පුද්ගලයන්ට යම්කිසි අපහාසාත්මක ප්‍රකාශ පින්තූර පළ කිරීම වගේ දේවල් සිද්ධ කරනවා. ඒතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ එවැනි ක්‍රියාවනු වරදක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඒතර ඒ විදිහට දැන් අපි මම මුලින්ම කිව්වනේ ෆේක් ප්‍රොෆයිල් එකක් සෑදීම කියන කාරණාව විතරක් මූලික කරගෙන අපේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ෆේක් ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා කරන ක්‍රියාවන් ඒ ක්‍රියාව මත ක්‍රියාවේ ස්වභාවය මත අපිට විවිධාකාර නීතියකට ආරෝපණය කරන්න පුළුවන්. බලමු මේ හා සම්බන්ධව තියෙන අධිකරණයේ නඩු පැවරිලා තියෙනවද කියන එක. කියන්නේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා ඒකෙන් මොන හරි දෙයක් කරාට පස්සේ ඒක නඩු දාලා එයාලව හොයාගෙන දඬුවම් දීලා තියෙනවා. මම මේකට එක නඩුවක් තෝරාගත්තා. ඒ නඩුවේ කතාව තියෙන්නේ ප්‍රධාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා සෝමරත්න දිසානක, අපි හැමෝම දන්න සෝමරත්න දිසානක මහත්මයා. ඒතර පොල්ගහවෙල ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් මේ සෝමරත්න දිසානායක මහත්තයා වගේ පෙනී ඉඳලා, කියන්නේ ඔහුගේ ඡායාරූප සහ නම භාවිතා කරලා Facebook එකේ ප්‍රොෆයිල් එකක් හදනවා. හදලා ශ්‍රී ලංකාවේ අවුරුදු 20ත් 35ත් අතර කාන්තාවන් විශාල ප්‍රමාණයකගේ නිර්වත් ඡායාරූප එකතු කරනවා. ඔවුන්ට මේ සෝමරත්න දිසානායක මහත්මයාගේ ඊළඟ චිත්‍රපටයේ චරිත ලබා දෙන බවට පොරොන්දු වෙනවා. ඒතර ඔහු අල්ලලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජ ලක්මාලි ජයතුංග මහත්මියට ඉදිරිපත් කරනවා. ඊටසේ එහිදී ඔහුට අපහම් වෙනවා. හැබැයි අපහම් වෙන්නේ කියන්නේ සෝමරත්න දිසානායක මහත්තයා කියනවා එයාට වන්දි ඕනේ නැහැ මේක සමාව ඉල්ලගෙන, කියන්නේ දැඩි සෝමරත්න මහත්මයාට මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට සිදුවෙන දැඩි අපකීර්තියක්. හැබැයි ඒක ඔහු දරාගෙන මේ සැකකාර පුද්ගලයා
සමාව ඉල්ලනවා නම් එයා එක වැඩේ එතනින් ඉවර කරන්න ලෑස්ති වුණා. ඒතර මේකෙදි සිද්ධ වුණේ මේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂකතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට කරනවා පැමිණිල්ලක්. මෙන්න මේ වගේ account එකක් තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. මේකට ක්‍රියාමාර්ගයක් ගන්න කියන එක. ඒතකොට ඒකට අනුව හොයාගෙන ගිහිල්ලා තමයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නේ. ඒතකොට මේ කියන කාරණාත් එක්ක අපිට පැහැදිලි වෙන එකක් තමයි දැන් ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගන්නෙම තමන්ගේ අනන්‍යතාවය වහගන්න. හැබැයි එම අනන්‍යතාවය වහගෙන කොච්චරක් දුරට ඉන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. අපි මේක ඉස්සරහට කතා කරමු. අපි අන්තර්ජාලය ඇතුලේ අපිට අනන්‍යතාවයක් හංගගෙන ඉන්න පුළුවන්ද කියන එක. මේකේ තියෙන අනිත් කාරණාව තමයි මේ නඩුවේ අවුරුදු 20ත් 35ත් අතර කාන්තාවන් තමන්ගේ නිර්වාචාය රූප මේ පුද්ගලයාට ලබා දීලා තියෙනවා යම් උන්ට ඊළඟ චිත්‍රපටයේ චරිතයක් ලබා ගැනීම අරමු. ඒතර අපි දන්නවා ලංකාවේ නීතිය අනුව අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීම තහනම්. තමන්ගේ නිර්වාචාය රූපයක් හෝ වීඩියෝ පටයක් වුණා මේ පුද්ගලයාට යැවීම කියන්නේ එතන නැවතත් සිද්ධ වෙන ප්‍රචාරණයක්. එම ක්‍රියාවත් නීතිය අනුව වැරද්දක්. එහෙනම් කිසිම පුද්ගලයෙක්ට තමන්ගේ නිර්වාචාය රූප හෝ වීඩියෝ පට තවත් පුද්ගලයෙක්ට යවන්න බෑ. තමන් ළඟ තියාගන්න පුළුවන්, තමන්ට බලන්න පුළුවන්. ඒක නීතිමය රාමුව ඇතුළේ වැරද්දක් නෙමෙයි. හැබැයි තමන්ගේ එකක් වුණත් තව කෙනෙක්ට යැවීම නීතිරණව වැරද්දක්. ඒතර ලංකාවේ අපි දැනගත යුතු දේ තමයි නිර්වචාය රූප වගේ නිර්වචාය රූප දීලා අපිට චරිතයක් ලබා ගන්න ඕනිද කියලා. අපි තාමත් ඉන්නේ එතන. ඒතකොට මේ වගේ අපරාධකාරයන්ට ලේසි එයා දන්නවා එයාගේ ඔඩියන්ස් එක. මට මේක කරන්න පුළුවන් මේකට අහු වෙන මිනිස්සු ඉන්නවා කියන එක. ඒතර අපේ හොඳම දේ තමයි මේ වගේ දේවල් දැනුවත් වෙලා ඔවුන් උත්තේජනය කරන ක්‍රියාවන් නොකර හිටියොත් අපරාධකාරයෝ බිහි වෙන්නේ නැහැ. අපි ගත්තොත් මේකේ තියෙන බලපෑම. මේ වින්දිත පාර්ශවයට මේ වගේ සිද්ධි සම්බන්ධයෙන් දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මානසික බලපෑම. ඒතර මානසික බලපෑම එයාලට මානසික දැඩි පීඩාවක් හම් වෙනවා. ඊට පස්සේ එයාලගේ කුසලතා අඩු වෙනවා. ඊට අමතරව එයාලගේ පෞල් ජීවිතය පිළිබඳ ගැටලු ඇති වෙනවා. එයාලට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. තවත් සමහරලාට රැකියාව සම්බන්ධ කියන්නේ රැකියාවට යන්න බැරි වෙන මට්ටම් ඇති වෙන්න පුළුවන්. තමන් තවත් සමහරට උන්ගේ දරුවෝ ඉන්නවා. ඒතර දරුවන්ට එළියට බහින්න බැරි වෙන්න පුළුවන්. කියන්නේ අපි නොහිතන විදිහේ අති විශාල බලපෑමක් මේ වින්දිතයන්ට සිද්ධ වෙනවා. ඒතර යම් පුද්ගලයෙක් මේ වගේ ක්‍රියාවන් කරනවා නම් උන්ට අවස්ථාවක් තියෙනවා හිතලා බලන්න මේ වගේ ක්‍රියාවක් කරොත් වින්දිත පාර්ශවයට මොන වගේ මානසික පීඩාවක් මොන වගේ ප්‍රතිඵලයක් මොන වගේ ප්‍රතිවිපාකයක් හම්බෙයිද කියන එක. ඒතර අපි කොහොම වුණත් ෆේක් ප්‍රොෆයිල් එකක් හැදීම එතිකලි හොඳ නැහැ. නීතියට අනුවත් ෆේක් ප්‍රොෆයිල් එකක් හදලා විවිධාකාර දේවල් කිරීම නීතියට අනුවත් වැරදි. එතිකලිත් අපි මිනිස්සෙක් විදියට ඒක වැරදි. ඒතර අපි බලමු මොන වගේ පුද්ගලයෝද මේ වගේ ක්‍රියාවන් කරන්නේ. ගොඩක් වෙලාවට මේක කරන්නේ යම්කිසි හීන පෞරුෂයක් තියෙන පුද්ගලයා. කියන්නේ තමන්ව අන්තර්ජාලය ඇතුලේ තමන් විදිහට ප්‍රකාශ කරගන්න බැරි පුද්ගලයෝ. ඊටත් අමතරව යම්කිසි පරිගැනීමේ චේතනාවක් කරන මිනිස්සු. ඊටත් අමතරව බොහෝ දුරට සිද්ධ වෙන්නේ අසභ්‍ය ප්‍රකාශ එකතු නැත්නම් තවත් පුද්ගලයන්ට යම්කිසි ලිංගික හිංසනයක් කරන්න. අපිට පෞද්ගලික තරහක් නැහැ. හැබැයි බොහෝ දුරට පිරිමි කට්ටිය කාන්තාවන්න යම්කිසි ලිංගික හිංසනයකට ලක් කරන්න මේ වගේ ක්‍රියාවන් කරනවා. ඒතර මේ වගේ ක්‍රියාවන් වලට නැඹුරු වෙන්න තියෙන සාධක. කියන්නේ වින්දිතෙක් බවට පත් වෙන්න තියෙන සාධක. අපිට සාමාන්‍යයෙන් ඔය සෝෂල් මීඩියා එක ඇතුලේ ගත්තාම කියන පොදු කාරණාව තමයි තමන්ගේ පෞද්ගලික දත්ත හැමෝටම දෙන්න එපා. සහ තමන්ගේ ෆ්‍රෙන්ඩ් සර්කල් එක ඇතුළට තියාගන්න තමන් ඇත්තටම අඳුරන මිනිස්සු විතරක්. සාමාන්‍යයෙන් අද වෙනකොට අපි දකින දෙයක් තමයි රික්වෙස්ට් එකක් එන ඕනම එකක් අපි ඇක්සෙප්ට් කරලා තියාගන්න. ඒත් අපි දන්නේ අපේ සර්කල් එක ඇතුළේ ඉන්නේ කවුද කියන්නේ. ඊටත් අමතරව දැන් ෆොටෝ එකක් පබ්ලිෂ් කරද්දී Facebook එක ඇතුලේ තමන්ගේ ෆ්‍රෙන්ඩ් සර්කල් එකට විතරක් පේන්න දානවද නැත්නම් පබ්ලික් දානවද කියන එකත් යම්කිසි ඒතකොට අපේ ෆ්‍රෙන්ඩ් සර්කල් එක නැති එක්කෙනෙක් වුණා ෆොටෝ එකක් එයාලට ඇක්සස් කරලා يعني ඇවිල්ලා බලලා ඒක ඩවුන්ලෝඩ් කරලා ඒ ෆොටෝ එක පාවිච්චි කරලා තව ෆේක් එකක් හදන්න පුළුවන්. අනිත් කාරණාව තමයි දැන් Facebook profiles lock කරන්න පුළුවන්.
කෙනෙක්ට නිකන් ඇතුළට ඇවිල්ලා බලන්න බෑ ඇතුළේ තියෙන මොනවද කියලා. අන්න ඒ වගේ ක්‍රියාවන් තිබ්බොත් අර වින්දිතභාවයට පත්වීමට තියෙන ඉඩකඩ යම් ප්‍රමාණයකින් අපිට අඩු කරගන්න පුළුවන්. මාර කලින් කිව්වාගේ දැන් මේ අපරාධ සිද්ධ කරන පුද්ගලයෝ අල්ල ගන්න පුළුවන් ද තාක්ෂණික. ඇත්තටම නිර්නාමිකයිද මේ අන්තර්ජාලය. අන්තර්ජාලය ඇතුලේ කිසිම කෙනෙක් නිර්නාමික නැහැ. ඩිජිටල් ෆුට්ප්‍රින්ට් එකක් ඔයා මොනවා කරත් ඒකේ තියෙනවා. විශේෂයෙන් වාගේ IP ලිපිනේ. ඒ IP ලිපිනෙන් ඔයා අන්තර්ජාලයට යනකොට IP ලිපිනයක් අවශ්‍ය වෙනවා. ඒ IP ලිපිනේ හරිම සරලව ඔයාව හොයාගන්න පුළුවන් ඔයා කොහෙද ඉන්නේ කියන එක. ඊට අමතරව බ්‍රවුසර් එක. දැන් ඔයා බ්‍රවුසර් එකකින් අපි දන්නවනේ වෙබ් බ්‍රවුසර් එකක්. වෙබ් බ්‍රවුසර් එකකින් නම් අපි අන්තර්ජාලයට යන්නේ. ඒතර ඒ බ්‍රවුසර් එකේ ඩීටේල්ස්, ඒකේ හાર્ඩ්වෙයාර් ඩීටේල්ස්, බ්‍රවුසර් එකේ තියෙන ප්ලගින්ස්, ඔය කියන දත්තත් එක්ක ආපහු ඇනලයිස් කරන්න පුළුවන්. ඔයා මොබයිල් ඩිවයිස් එකකින් නම් යන්නේ ගොඩක් දුරට වගේ ඉමි නම්බර් එක ට්‍රැක් කරන්න, MAC ඇඩ්‍රස් එක ට්‍රැක් කරන්න, SIM කාඩ් ඩීටේල්ස්, GPS කෝඩිනේට්ස් ඔන්න ඔය කියන දේවල් එක්ක ඔයාව ලේසියෙන්ම ට්‍රැක් කරන්න පුළුවන්. ඊටත් අමතරව අපිට පුළුවන් කමියුනිකේෂන් පැටර්න් ඇනලිසිස් එකක් කරන්න. දැන් එකම පුද්ගලනේ ෆේක් account එකක වෙන්නේ දැන් ෆේක් account එකක් තියෙන පුද්ගලයාට බොහෝ දුරට ඔරිජිනල් account එකකුත් වෙනවා. ඒතරේ ඔරිජිනල් account එකයි ඔරිජිනල් කියලා කියන්නේ legitimate account එක legitimate account එකයි fake account එකයි දෙකෙන්ම chat කරන්න එක්කෙනෙක්. ඒතර එයාගේ communication pattern එක එකයි. ඒතර pattern analysis එකක් කරලත් අපිට ඒක හොයාගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි දැන් cross platform correlation එක. අපි දන්නවා මෙටා සමාගමේ WhatsApp, Facebook, Instagram ඔය connection එකම සමාගම. එතකොට Facebook එකේ fake profile එකක් හදන කෙනා WhatsApp පාවිච්චි කරනවා නම් එකම IP address එකෙන් නම් fake profile එකට යන්නේ වාගේ WhatsApp එකට යන්නේ. ඔයා easily trap වෙනවා. يعني මේක correlation එකක් තියෙනවා මේ cross platform. එතකොට ඔයා Instagram එකට යනවා නම් Instagram එකේ fake එකක් හදලා ඔයා WhatsApp original එකටයි Facebook original එකට යනවා නම් අර තුනටම යනවා එකම IP address එකෙන් නම් ඔයා කවුද කියන එක හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඊට අමතරව social media ආයතන Facebook කියන්නේ මෙටා සමාගම වගේ සමාගම් බැඳිලා ඉන්නවා අපේ ලංකාවේ අධිකරණ නියෝගයක් මත දත්ත ඉල්ලුවොත් ඒ දත්ත ලබා දෙන්න. ඒකින්ද ඔයාගේ දත්ත 100%ක් සුරක්ෂිත නැහැ. නීතිමය කටයුත්තකදී ඔයාගේ දත්ත එළියට දෙන්න පුළුවන්. ඊට අමතරව දැන් ගත්තොත් අපේ fake profile එකක් හැදුවොත් හදලා ඒකෙන් යම්කිසි නීති විරෝධී ක්‍රියාවන් සිද්ධ කරොත් අපිට මොනවද කරන්න පුළුවන්? එකක් තමයි ශ්‍රී ලංකා සර්ට් ආයතනයට ඒ ඉන්සිඩන්ට් එක report කරන්න පුළුවන්. අනිත් එක තමයි CID cyber crime unit එකට ඔයාගේ ඉන්සිඩන්ට් එක report කරන්න පුළුවන්. පැමිණිල්ලක් විදිහට දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් social media platform එකේම ඒ අදාළ ඉන්සිඩන්ට් එක නැත්නම් fake profile එක report කරන්න. ඔය වගේ අපිට විවිධාකාර ක්‍රියාවන් ගන්න පුළුවන්. අපිට නඩුවක් දාන්න පුළුවන්. නඩුවක් දාලා අපිට අපහාසය කියන එක යටතේ අපිට වන්දි ඉල්ලන්න පුළුවන්. කියන්නේ අපි දාන නඩුව ඩිපෙන්ඩ් වෙනවා රඳාපවතිනවා ඒ ෆේක් ප්‍රොෆයිල් එක හදලා සිදු කරන ක්‍රියාව මත. ඒතකොට අපිට මට දැන් මෙහෙම කියන්න බෑ මෙන්න මේ නීතිය උඩ මේක නඩුවක් දාන්න ඕනේ කියන එක. හැබැයි අපේ නීති පද්ධතිය ඇතුලේ යම් යම් අවස්ථාවලදී දීලා තියෙනවා සහන ඒ ෆේක් ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා සිද්ධ කරන ක්‍රියාවට අනුකූලව අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එතකොට ලංකාවේ ව්‍යාජ ගිණුම් හැදීම කියන එක සරල හරි පොඩි වැරද්දක් විදිහට සලකන්න බැරි තරම් බරපතල අපරාධයක් බවට පත් වෙලා තියෙනවා අද වර්තමානයේ වෙනකොට. ඒතර වර්තමානයේ තියෙන නීතිමය ක්‍රමවේද, තාක්ෂණික හඳුනා ගැනීමේ ක්‍රමවේද, ඊට අමතරව අපිට තියෙන අන්තර්ජාතික සහයෝගිතා. ඒතර මෙන්න මේ කියන කාරණාත් එක්ක අපරාධකාරයන් ඉතාමත් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් සහ උන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් සහ ඒවත් දැන් ගන්මින් පවතිනවා. හොඳම උදාහරණය අර මම කතා කරපු සෝමරත්න දිසානගේ මහත්මයාගේ නඩුව. ඔව් ෆේක් ප්‍රොෆයිල් එකක් හදුවා බැවුව ලේසියෙන් අල්ලගත්තා. ඒතර මට අන්තිමට කියන්න ඕනේ මේ අන්තර්ජාලයේ කිසිවක් නිර්නාමික නැහැ. එතකොට අපි ඩිජිටල් පුරවැසියෙක් විදිහට වගකීමෙන් සහ නීත්‍යානුකූලව මේ සෝෂල් මීඩියා ක්‍රියාත්මක කරන එක අපේ පොදු වගකීම. ඊටත් අමතරව
දැන් මේ සයිබර් අපරාධ කියන කාරණාව ගත්තාම මේක ගොඩක් දුරට සිද්ධ වෙන්නේ නොදැනුවත්භාවය උඩ. දැන් මට වැරද්දක් වුණාම ඒක නීතියෙන් වැරදිද මම ඒකට කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන මට දැනුමක්. එතකොට මම ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එතකොට අපරාධකාරයා තව තවත් වැරදි කරනවා. එතකොට මේකට දෙන හොඳම දේ තමයි මෙවැනි අපරාධ ගැන අපි දැනුවත්භාවයක් ලබා ගැනීම. දැනුවත්භාවයක් ලබා ගත්තොත් මේ අපරාධකාරයෝ බිහි වෙන එක, වර්ධනය වෙන එක අපිට ක්‍රමානුකූලව අඩු කරගන්න පුළුවන්. ඒතර වාගේ වගකීමක් තියෙනවා මෙතනින් අපි දෙයක් දැනගත්ත අලුත් දෙයක් දැනගත්තා නම් ඒක තවත් පුද්ගලයෙක්ට බෙදා හරින එක, දැනුම බෙදා හරින එක. දැනුම බෙදා හැරීම ඇතුලේ තමයි මේ සයිබර් අපරාධ නවත්තන්න ලේසි. නැත්නම් කොච්චර නීති ගෙනාවත්, කොච්චර තාක්ෂණික ක්‍රමවේද ගෙනාවත් නොදැනුවත්භාවයත් එක්ක මේ සයිබර් අපරාධ නවත්තන්න බෑ. තව තවත් ඒකේ වින්දිතය වැඩි වෙන එක තමයි වෙන්නේ.